අයිබෝල් ළමයි. මම ඇහෙනවද හොඳට? මම හැමෝටම හොඳට ඇහෙනවද? කියන්න බෑ. රිප්ලයි එකක් ඕන ළමයි. රයිට්. හොඳයි. එතකොට අද පුතේ අපි කතා කරන්නේ බලග පුතේ කළමනාකරණ මූලධර්ම සම්බන්ධව. හරිද ළමයි? අර පුතේ කළමනාකරණ මූලධර්ම කොටස ගත්තාම අපි කලින් සතියකත් කතා කරලා තියෙනවා. එතකොට පුතේ කැලණි විශ්වවිද්‍යාලයේ දරුවන්ට අපි ඉගෙන ගන්නවා කළමනාකරණය සම්බන්ධව. හරි ළමයි. එතකොට පුතේ මේක දැන් පබ්ලික් මැනේජ්මන්ට් කරන දරුවන්ට ඒ වගේම දරුවනේ වාණිජ්‍යවේදී මේ මේ මැනේජ්මන්ට් කරන දරුවන්ට සහ ළමයි වාණිජ්‍යවේදී උපාධිය හදාරන දරුවන්ට දෙගොල්ලොන්ටම තියෙන සබ්ජෙක්ට් එකක් තමයි පුතේ මේ කළමනාකරණය කියලා කියන්නේ. මම ඕක කලින් සතියකත් පැහැදිලි කරද්දි කිව්වා. ඔයාලගේ පුතේ ඩිග්‍රී එක හැදෙන ප්‍රධාන කුළුණු වලින් එක කොටසක් තමයි පුතේ මේ මැනේජ්මන්ට් කියලා කියන්නේ. හරිද? ඒතර පුතේ ඔයා නිතරම අහන දන්න කොටසක් තමයි පුතේ මේ මැනේජ්මන්ට් කියලා කියන්නේ. පැහැදිලි ළමයි? එතකොට ළමයි කළමනාකරණය යනු කුමක්ද කියන ප්‍රශ්නට අපි උත්තර කලින් සතිවල ලිව්වා ළමයි. කතා කරලා තියෙනවා. හරි ළමයි. ඒතර අපි වැඩිපුරම කතා කරන්නේ කළමනාකරණයේ කොටස් ගැන. හරි ළමයි. මම කොළම ඔයාලගේ ෆස්ට් ඉයර් එකේදී පුතේ කළමනාකරණ මූලධර්ම තියෙනවා. එතකොට සෙකන්ඩ් ඉයර් එකට ආපහු යද්දී කළමනාකරණයේ විවිධ කොටස්. හරිද පුතේ මාකටිං මැනේජ්මන්ට් තියෙනවා. ඊට පස්සේ HR මැනේජ්මන්ට් ගැන විවිධ කළමනාකරණ ක්‍රම ගැන අපි කතා කරනවා. හරි ළමයි. එතකොට පුතේ මේකෙම මේ ඔයාලගේ ගිණුම්කරණය පැත්තට සම්බන්ධ කරලා කළමනාකරණ ගිණුම්කරණයට අදාළව කතා කරනවා. තේරුණාද මේ නිසා අර ඔයාලගේ ඩිග්‍රී එක හැදෙන පුතේ ප්‍රධාන කුළුණු වලින් එකක් තමයි පුතේ මේ කළමනාකරණය කියන විෂය ගත්තාම තේරුණාද ළමයි? හරි. එතකොට පුතේ අපි ගිය සතියේ ඒකේ ටියුට් එක මම ඔයාලට දාලා තියෙනවා. ටියුට් එක තියෙනවද හැම දරුවෙක් ගාවම? නිබන්ධනේ දැන් මම මේක සති කිහිපයකට කලින් දැම්මේ හැබැයි. ඇති නේද හැමෝම ගාම? කළමනාකරණයට අදාළව දාපු ටියුට් එක කියන්න බලන්න තියෙනවද කියලා. තරුෂි තියෙනවද ටියුට් එක? තරුෂි ගාව නම් තියෙනවා ඇති. තරුෂි දිගටම හිටියේ මට මතකයි ඒකයි. ඔයා ගාව නැද්ද? 1693. මම පුතේ මේ ටියුට් එක ඔයාලගේ මේ සමූහයට තියෙනවා. තියෙන නේද තරුෂි? උස්ත තියෙනවා. නේ. රයිට්. තරුෂි ලක්මිනී මේ ඔයා පුතේ මේ ඔයාලගේ ගෙවල් කොහෙද? ගම්පහස. මාව දන්නවද? නෑස මම YouTube එකේ වීඩියෝ බලලා තමා මේ ආ ක්ලාස් එකට ජොයින් වුනේ. හරි හරි. මම මේ තරුෂි කියලා මොකද හිතන් හිටියේ මගේ පන්ති ආපු දරුවෙක් ඉන්නවා තරුෂි කියලා. එයා දැන් අපි කැලණි කැම්පස් එකට ඩිග්‍රී එක මේක දාලා තියෙනවා දැකලා මට කතා කළා එයා මේ මගේ ඉස්සර පන්ති ඇවිත් තියෙනවා. හරිද? මේ මගේ කොමර්ස් පන්ති ඇවිත් තියෙනවා. ඊට පස්සේ මේ මම උනේ යාද කියලා එකයි. ඊට පස්සේ යාත් මේ ඇප්ලයි කරනවා කියලා මේ පාර මගේ YouTube එකකින් දැකලා මේ සර්ම නේද කරන්නේ මම කියලා කතා කරා. මේ ඒකයි හිතේ මම ඔයාද කියලා. හරි. කවුද 1693 1693 කියන අංකෙන් තමයි අපිට හඳුනගන්න වෙන්නේ. එයාට ටියුට් එක නෑනේ. විදුමි ටියුට් එක. රයිට් මම මේක දාන්නම් එහෙනම් නේද?
මම එදත් පාර පන්තිය කරද්දී ඇහුවා මෙතනත් ඉන්නද පුතේ ජොබ් කරන කට්ටිය. මම එදා ක්ලාස් එක පටන් ගද්දිත් ඇහුවා ඕක. ඉන්නවා සර්. ඉන්නවද පුතේ ඔයා? එතකොට ඔයා ජොබ් එක ඒ කියන්නේ ඔයා මේ ආෆ්ටර් ඔෆිස් තමයි ලෙක්චර්ස් වලට ඉන්නේ නේ? මනෝරිත් ඉන්නවා නේද? මම එදත් ඒක ඇහුවා. මේ ඔව් සර්. රයිට්. ඒකත් ඔයාලා වැඩි මහන්සියක් දරන්න ඕනේ. මම ඒක කිව්වා ළමයි ඒක එදත් කිව්වා මම ඔයාලට මම ආයෙ කියනවා ඒක. ඔයාලා පුතේ එහෙම කරන අය ඉන්නවා නම් ඒ කියන්නේ පුතේ ඔයා ඉගෙන ගන්න ගමන් උපාධිය කරන අය ඉන්නවා නම් ඒක හරිම මේ හොඳ දෙයක් ලොකු කැපවීමක් ඒක. කැපකිරීමක්. මොකද හේතුව ළමයි ඔයාලට මේක හරි වටිනවා කරගන්න එක. ඉතින් ඒ නිසා ළමයි ඒක අපි හරියට මේ ඒක මැනේජ් කරගන්න ළමයි. ඒ කියන්නේ ඒක මේ අතරමඟදී කොයි වෙලාවකවත් නවත්තන්න නැතුව කරන්නයි ඕනේ. ටිකක් අභියෝගයක් තියෙනවා ළමයි. මොකද පුතේ යාලා මහන්සි වෙලා ඉන්නේ ආයෙසරයක් ඇවිල්ලා ක්ලාස් වලට ඉන්න වෙනවා සතිය දවස් 7ම වගේ ක්ලාස් එකක් වෙන සමහරවිට නේද? මේ අපේ ටයිම් ටේබල් එකේ හිටියත් හැම දවසකම වගේ තියෙනව නේද මොකක් හරි විෂයක්. හැම දවසකම තියෙන සබ්ජෙක්ට් එකක්. තියෙනවද? කාලසටහනට අනුව නේද ඉන්නේ? මොකක් හරි එක පන්තියක් හරි මම හිතන්නේ එකම දවසේ පන්ති දෙකක් වැටෙන්න නම් දාලා නෑ ළමයි. මොකද ඒක ළමයිට අමාරු නිසා. මේ 7 ඒ කියන්නේ 7 9 9 11 වැටෙන්න. හැබැයි හැම දවසකම එක පන්තියක් හරි ඇති සෙනසුරාදා වගේ සමහර දවස්වල දෙකක් තියෙන්න පුළුවන්. මේ හරිද ඒ නිසා ළමයි යාලා යම් මහන්සියක් දාන්නවනේ පුතේ. එතකොට ඔයාලා පුළුවන් තරම් දැන් හිතන්න එහෙම ලයිව් ක්ලාස් වලටත් ඉන්නවා කියලා. ලයිව් ක්ලාස් වලටත් ඉන්නවා කියන්නේ ඇත්තටම යම් මහන්සි ළමයි. ඉතින් හැබැයි ඒක කැපකිරීම ඔයා වෙනුවෙන් කරගන්න දෙයක්. ඉතින් ඔයාට ඒක හරි වටිනවා. ඉතින් ඒ නිසා මේ මොකද ඔයා මේක මගේ අරගත්තොත් ඔයාට පුතේ වීඩියෝස් එකතු වෙනවනේ මම ඔක පළවෙනි දවසෙත් පැහැදිලි කිරීම කළේ. නිකන් හරි අපි ඒ කියන්නේ එක සතියකට හිතනකොට පුතේ විෂයන් 7කට වීඩියෝස් එක ගානේ එකතු වුණත් එතකොට මාසෙකට ඔයාට වීඩියෝස් 30ක් විතර එනවා නම් 28ක් 30ක් විතර එනවා. ඊට පුතේ අපි මාස 6ක් පන්තිය කරා කියලා හිතන්නකෝ පුතේ. සාමාන්‍ය මාස 8ක් විතර ළමයි පන්තිය තියෙන්නේ. එතකොට එහෙම කළොත් එහෙම ළමයි ඔයාට කීයක් වීඩියෝස් එනවද? 240ක් එන ඔක්කොම නේ සබ්ජෙක්ට් ඔක්කොම 240ක් එනවා. ඊට පුතේ මේ 240 හිතන්නකෝ ඔයා ක්ලාස් වල ඉඳලා තියෙන 40කට කියලා. එහෙනම් තව 200ක් බලන්න වෙනවා එතකොට. ඔයාට ලොකු කාලයක් ඕන එකට. ඒක කරන්න බෑ ළමයි. හරිද? ඒ නිසා ළමයි මේ දැන් මේක තේරුම් ගත්ත අය පුළුවන් තරම් ලයිව් ක්ලාස් වල ඉන්නවා. ලයිව් ක්ලාස් වල ඉන්න ගමන් මේක ඉගෙන ගන්නවා. හරිද? එහෙම කරගත්තොත් ඒක අනිවාර්යෙන් යාලා පාස් වෙනවා ළමයි. මොකද පුතේ අපි ජපුරේ ළමයිට 2022 පටන් ගත්ත මේක. පටන් ගත්තාම දැන් ඒ 2022 බැච් එකේ ළමයි දැන් යාලා 30 අවසාන. දැන් මේ මාසේ යාලට විභාගය. අතර දැන් ඊයේ මාත් එක්ක ළමයි කතා කරා. එයාට මේ එයා දැන් ෆස්ට් ඉයර් ඔක්කොම ටික පාස්, සෙකන්ඩ් ඉයර් ඔක්කොම පාස්. එකකට එයාට D+ එකක් තියෙනවා. ඒ D+ එක එයාට අරන් යන්න පුළුවන් නේ. තර්ඩ් ඉයර් දැන් මේ පාස් සබ්ජෙක්ට් එක ලියන්න තියෙන්නේ. අතන එයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් ළමයි ඇත්තටම. ඉතින් හිතන්න කොච්චර එක වටිනවද කියලා අවුරුදු 3ම හිටියා. අපිත් එක්ක හිටියේ. අපි ක්ලාස් එකේ හැමදාම ලයිව් ක්ලාස් වෙනවා. අපිත් හොඳට අඳුරනවා. මම කිව්ව ගමන් දන්නවා. සාපිටත් මෙසේජ් දානවා. ඉතින් අපි අඳුරනවා. මේ හරි සුවදශීලී වැඩ ටික කරගත්තා. ඉතින් එන මාසෙ එක්සයන් එයාලා අනිවාර්යෙන් ඒතර ඒ සෙට් එකක් ඉන්නවා. උපාධිය ගන්නවා. ඒක අපිට මාර සතුටුයි ළමයි. මේ ඉතින් අපිට ඕන ළමයි කැලණිය කැම්පස් එක කියන්නේ මං ඉගෙන ගත්ත කැම්පස් එක ළමයි. හරිද? අපි හිටිය කැම්පස් එක. එතකොට ළමයි අපිට ඒකෙත් ඕනේ අපේ බෙන්ච් එකක්. අපෙන් ඉගෙන ගත්ත ළමයි සෙට් එකක් කොන්වොකේෂන් යන්න කන්වොකේෂන් වලට යන වෙලාවකදී මේ අපිටත් එන්නේ බැච් ෆොටෝ එක ගහන දවසට අපිත් ඇවිල්ලා ඒක දකින්න තමයි අපිත් ආස ළමයි. හරිද? මේ එහෙම දිනයකදී ඒ නිසා ඔයාලා මහන්සි වෙලා තමන්ගේ විෂයන් ටික
කරගෙන ඒ තැනට යන්න ළමයි තියෙන්නේ. හරිද? එකින් එක පාස් වෙලා රිපීට් කරගන්න නැතුව මේ මග නවත්තන්න නැතුව අතාරින්න නැතුව මේක කරගෙන යන්න ඕනේ. ඒක එහෙම හිස රදයක් කරගන්න එපා ළමයි. මේක එහෙම වදයක් කරගෙන හිස රදයක් කරගෙන කරන්න ඕන වැඩක් නෙමෙයි. එහෙම කරන්න අවශ්‍ය නැහැ. එකම දේ තියෙන්න ඕන පිළිවෙල විතරයි. මොකද අපි එකට මග පෙන්වීම කරනවා ළමයි ඇත්තටම. අපි ඔයාලගේ පස්සෙන් ඉන්නවා. හරිද? අපිටත් ඕනි ළමයි පිරිසකට මේක අවසාන දක්වා එකයි යන්නනේ. ඒතකොට මේ ඔයාලට මම ඉස්සරදයක් කරගන්න ඕනේ නැහැ කියන්නේ. ඉස්සරදයක් වෙන්නේ මම ඔය කියන දේවල් වුණොත් බලන්නකො. මේ වගේ වීඩියෝස් ගොඩ ගැහුවොත්. එහෙම නැත්නම් එක්සෑම් එක එනකම්ම විභාගයට මුකුත් දේවල් නොකර හිටියොත්. පන්තියකට ගිහිල්ලා නැහැ, නෝට් එකක් ළඟ නැහැ, පාඩම් කරලා නැහැ. එහෙම වුණොත් අන්න ඉස්සරදයක් වඩපත් වෙනවා. සල්ලිත් අපරාධේ, ඔයා අපරාධේ ඒ කියන්නේ කාලයත් අපරාධේ, සල්ලිත් අපරාධේ කරගත්ත දෙයක් නැති වෙනවා. ඉතින් ඒ නිසා නම් ඔයාලට තියෙන අපිත් එක්ක මේක වදයක් කරගන්න නැතුව අපි කිව්වේ ළමයි ඔයාලට ලස්සනට පොත් ටික හදාගන්න. ඒවා කියලා තියෙන්නේ. දැන් කොහොමද පොත් හදාගත්ත කට්ටිය? තමන්ගේ නිකන් අහලා බලමුද? දැන් සති දෙකක් විතර ගියානේ. ඉන්නවද? තමන්ට අදාළ පොත් ටික හදාගත්ත අය. විෂයන් හදලා පොත් හදාගත්ත අය. කවුරුත් නැද්ද? කවුරුත් නැහැ. පොත් තාම හදාගත්තේ නැද්ද? එකම පොතක ලියනවද? එහෙම නැත්නම් තාම නිකන් කොළවල ලියනවද? මොකද්ද කරන්නේ? මට පේන්නේ හදාගෙන නැහැ වගේ කවුරුත්. ඉතින් ළමයි තේරෙනවද මම කියන එක? ඒ කියන්නේ ළමයි අපි කියන්නේ ඔය පිළිවෙල හදාගන්න ළමයි. හරිද පුතේ? ඔයා පිළිවෙල හදාගත්තොත් මාර ලේසියි මේ වැඩේ. හරිද? සබ්ජෙක්ට් වගේ කීයක් තියෙනවද පුතේ? 7ක් තියෙනවනේ. තියෙන සබ්ජෙක්ට් ටික කියන්න බලන්න. මැනේජ්මන්ට් එකට තියෙන සබ්ජෙක්ට් කියන්න බලන්න. තරුෂිකෝ. තරුෂි මොනවද කරන්නේ ඔයා? බීකොම්ද මැනේජ්මන්ට්ද? හරි. කියන්න බලන්න සබ්ජෙක්ට් ටික. මයික් එක ඔන් කරලා කියන්න ළමයි. කතා කරන්න ඕනේ ඒක. කළමනාකරන මූලධර්මය, ශුද්ධ ආර්ථික විද්‍යාව, මූලික ඉලංකරණය, ව්‍යාපාර සඳහා ගණිතය, ව්‍යවසායකත්වය, තොරතුරු කළමනාකරණය, ව්‍යාපාර සංවේදන සඳහා ඉංග්‍රීසි. රයිට්. හරිද? එතන සබ්ජෙක්ට් 7ක් තියෙනවා පුතේ. සබ්ජෙක්ට් 7. ඒතර දැනන් ඉන්න ඕනේ. හරිද? කවුද? ලක්ෂිකා පොත් ටික හදාගත්තනේ. මේ ඇත්තටම පුළුවන් නම් ඔයා පුතේ පොත් ටික හදාගත්තට පස්සේ ලස්සනට හදාගත්තට පස්සේ මට ෆොටෝ එකක් එවන්න. මාර ආසයක බලන්න. හරිද? හිතනකො පුතේ ඔයාලට මෙහෙම පොත් 7ක් තියෙනවා දැන්. හරිද? ඔයා ඒවේ ලස්සනට නම් ටික ගහන් තියෙනවා. මැනේජ්මන්ට්, මැත්ස්, පොලේක ලියලා ඒක අල්ලලා තියෙනවා. අපි හිතමුකෝ ඊට පස්සේ IT, ඉකෝන්, accounts. ඊට පස්සේ අපි හිතමුකෝ මේ entrepreneurship, business communication. මොකද තියෙන කියලා හිතන්නකෝ ළමයි. එහෙම නැත්නම් දැන් මැනේජ්මන්ට් කරන දරුවෙක් නම් මේවා මේ විදිහටම තියෙනවා. මේ entrepreneurship එක විනුවට එයාට business law එක තියෙනවා. ඔය විදිහට තියෙනවනේ නේද? හරිද? ඒතර ඔම හදාගත්ත රසල මේ ෆොටෝ එකක් එවන ලස්සනට ගහලා. අර පුතේ ඇත්තට මේක මේවා තමයි ළමයි මේ ඔයා විභාගේ පාස් වෙන ක්‍රම. හරිද? මේ මොකද පාඩම් කරන එක විතරක් නෙමෙයි ළමයි. පිටු 80 හරි පොත් 100 අර පොත් 8ක් 7ක් අරන් ගන්නකො ළමයි දෙනට. පිටු 80 හරි 120 හරි
දැනට පිටු 80 හරි කමන්නේ. හරිද? ලස්සනට පොත් හතක් ගන්නකො. ඉතින් ළමයි ඒක ලොකු ඒකට වියදමක් යනවා තමයි ඉතින්. හරිද ළමයි? ඉතින් පුතේ දැන් අපිට යම් වියදමක් මේකට දරන්න වෙනවනේ කොහොමද? දෙයක් කරද්දි. අයි කියන්නේ අද ඔයාලට පුතේ නිකන්ම කරන්න පුළුවන් හැම දෙයක්ම. නේ? දැන් ඔය මේ ජොබ් එකක් කරනවා කිව්වේ දරුවෝ ඉන්නේ. ඒ අය නම් කිසි ගැටලුවක් නැහැ කරන්න අනිවාර්යයෙන්ම. ඔයාගේ ආයෝජනයක් පුතේ මේක. ඔයාලා යුතුයකම් ගොඩක් කරනවා ඇති. ඔයාලා විඳින්න පීඩම් කරගන්නවා ඇති. සමහරට ගෙදරට පීඩම් කරනවා ඇති. ඉතින් ඒ වුණාට ඔයාගේ සැලතියකින් පුතේ ඒ ටික කරන්න ඔයා. නැත්තම් වැඩක් නෑ නේද? අපි ඉගෙන ගන්නතොත් නේ ළමයි අපිට ගොඩ යන්න පුළුවන්. ඒ නිසා අනිත් අයත් එහෙමයි ළමයි. මං කියන්නේ ඒකයි. මේ ජොබ් එකක් කරන්න කියන්නේ මං ඒකයි ළමයි ඇත්තටම. තමන්ගේ වියදම් ටික තමන් හොයාගන්න. සහ ළමයි පොඩි හැරි කමන්නේ පොඩි බිස්නස් එකක් හරි කමන්නේ පුළුවන් නම් කරන්න. හරිද? පන්තියක කාවාරි හොයාගෙන අහල පහල පොඩි ළමයෙකුට උගන්වන්න හරි කමන්නේ. පොඩි ළමයෙකුට ගෙදර ඉන්නවා නම් ගෙදර ඉඳන් උගන්වන්න. 2 වසර 3 වසර 5 වසර ළමයෙක් ඉන්නගෙන. ඒත් කමන්නේ. හරිද? රුපියල් 500ක් 1000ක් හරි ගන්න. හරිද ළමයි? එහෙම අරගෙන මේ තමන්ටත් දෙයක් කරගන්නවා. වටිනවා ඒතකොට ළමයි. නිකන් ඉන්නට වඩා. හරිද? කොහොම හරි ළමයි එහෙම ලස්සනට පිළිවෙලට හදාගන්න ඕනේ පුතේ. හදාගෙන ඒවැය තමයි ලියන්න ඕනේ. මම මේක කලින් කිව්වේ මම මේ කාලය එකට ගන්න ඒකයි තමයි ආයෙසරයක් කියන්න. මේ ඊට පස්සේ පුතේ ඔයා කරන්නේ මොකද්ද? දැන් හිතන්නකෝ පුතේ අද දවස කියලා. අද කවද 28 වෙනිදා. එහෙනම් 28යි 1යි 2026. එහෙනම් දැන් මැනේජ්මන්ට් පොත කියලා හිතන්නකෝ මේක. මැනේජ්මන්ට් පොතේ දිනේ දාගත්තා. අද හිතන්නකෝ පුතේ අපේ වීඩියෝ එක මේ තියෙන අපේ වීඩියෝ අංක අපි හිතමු ළමයි ඔයාගේ 3 වෙනි වීඩියෝ එක කියලා. වීඩියෝ අංක 3 දාගත්තා. අවශ්‍ය නෝට් එක ලියාගත්තා. මේ පොතේ ලියාගත්තා. එහෙම එක පිටුවක්. අන්න පිළිවෙලකට ඔයා මේව ලියා ගන්න. ලස්සනට. ලියලිවලා නෝට් හදා ගන්න ඕනේ. මං කිව්වේ ළමයි අර මං දවසක් ඔක කිව්වා අර මම වීඩියෝ එකකුත් කරලා දැම්මා. මේ එක ළමයෙක් මට ඒ වගේ පොතක් එවලා තිබ්බා. එයාගේ පොතේ හැම පිටුවකම තියෙන පුතේ මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. එයා තියාගෙන. මෙතන තමයි එයාගේ සමරි එක තියෙන්නේ. ඒ කියන්නේ ඒ පිටුවේ ලියාගත්ත කරුණු වලට අදාළ සමරි එකක් එයා මෙතනින් ගහ ගන්නවා. ඒතර හැම පොතක්ම පාඩම් කරද්දි මාර ලේසි. ෂෝට් නෝට් එක නිකම්ම හැදලා ඉවරයි. තේරුණාද? බලන්නකො කොච්චර පිළිවෙලද කියලා. ලස්සනයිද කියලා වැඩි. හරිද? ඉතින් ඒ නිසා ළමයි Tamanට ආවේනික ක්‍රමවේදයක් හදාගන්න. ලස්සනට පුතේ පොත් හතක් ගන්න. පිට කවර හතක් දාගන්න. පිට කවර කියන පිට කවර නොදැම්මත් නම් ටික ගහලා ලස්සනට හදාගන්න. ඒ පොත් ටික පිළිවෙලට තැනකින් තියාගන්න. ක්ලාස් එකක් තියෙද්දි පොත් ටික තැනින් තැන හොයන්න යන්න එපා, දුවන්න එපා. ඊට පස්සේ පුතේ පොතත් අරගෙන පන්තියට වාඩි වෙන්න. ඒ කියන කරුණු ලියා ගන්න. එහෙම කරගෙන යන්න ළමයි දැනට. ඒ ප්‍රමාණවත්. ඊට පස්සේ එක්සෑම් ලඟ වෙද්දී අපි පේපර්ස් කරනවා. පේපර් ටිකක් හදන්න, පේපරුත් ලියන්න, උත්තර ලියන්න. හැමලාම කියද්දි එක්සෑම් එක ගොඩ යන එක මහා අමාරුවක් නෙමෙයි ළමයි. තේරුණාද? අපි ඒකට ඕන කරන මඟ පෙන්වීම තමයි අපි කරන්නේ ඉතින් ඇත්තට. ඔයාලා මේ තැනට වෙනකන් අරන් යන එක. හරි ළමයි මේක ඔයාලට තනියෙන් කරගන්න බැරි නිසා. හරි? ඒ නිසා ඒ සපෝට් එක අරගෙන ඔයා එක්සෑම් එක කොට දාගන්න. ඒකයි කළ යුතු දේ. තේරෙනව නේද? තේරෙනවද ළමයි? සෞභාග්‍ය තේරුණාද? අශිරේ තේරුණාද? මනෝහරි ලක්ෂිකා ඔයාලට තේරුණාද වැඩි? හරි. ඔව් සර්. අපි ඒ නිසා අපතේ එකතු වෙලා වැඩි කරන් යන්. ඉතින් ඒකට ඕන අපේ පැත්තෙන් ඕන සපෝට් එක අපි දෙනවා. ඉතින් ඒකයි. හරි මම ඒකයි වදයක් කරගන්න එපා. මේක ලොකු ඉස්සර දෙයක් කරගන්න නැතුව මේ වැඩේ කරන් යන්න. දන්නේම නැතුව කාලෙත් යයි. මම කිව්වේ දැන් අර මේ පාර තර්ඩ් ඉයර් දැන් එක්සෑම් ලියලා ළමයි. ඒ වගේම අපිත් එක්ක ඉඳලා දැන් ඔන්න එයාලා දැන් අවසන් විභාගේ. කාලේ යයි ළමයි දන්නේ නැතුව. හරිද? ඔයාලගේ අනිත් වැඩත් එක්ක ඒ ටිකත් වෙලා වෙයි එතකොට. ඒකයි. හරි. එකපාරට ළමයි මේ මාසකින් දෙකකින් තුනකින් මාස 6කින් උපාධිය ඩිග්‍රියක් උඩ දාන්න බෑනේ. නේද? එහෙනම් ඉතින් කරන්න ඕනේ අර ලක්ෂ ගාණක් දීලා මේකෙන් ලක්ෂ 30 40ක් දීලා
ප්‍රයිවට් කැම්පස් එකකට ගිහිල්ලා එහෙම ගන්න ඕනේ. එහෙම ගත්තත් වැඩක් නෑ ළමයි ඒවා. වටින්නේ නෑ ඇත්තට මේවා. වටිනාකමක් නෑ ඒකේ. ජොබ් එකකට දැම්මම ජොබ් එකට ඇප්ලයි කරන්න බෑ. තේරුණාද? ඒ නිසා ළමයි අර අපිට එහෙම බෑනේ ළමයි ඇත්තටම. ලක්ෂ 30 40ක් දෙන්න පුළුවන් නම් අපි මෙච්චර කට්ටක් ගන්න ඕනේ නෑනේ එහෙනම් නේද? ඉතින් ඒ නිසා ඔයාලා ඊට වඩා සෑහෙන අඩු මුදලක් ළමයි මේකට වියදම් කරන්නේ. ඒක මහන්සිලා කරගන්න විතරයි තියෙන්නේ. හරි. තේරෙනව නේද කියන එක ළමයි මම හිතනවා තේරෙනවා කියලා. මොකද පොඩි ළමයි නොවන නිසා ඔක්කොම. පොඩිමයි නෙමෙයිනේ. තේරුණාද? ඉතින් ළමයි පිළිවෙලට මෙහෙම හදා ගන්නවා කියන්නෙම මොකක්ද ඇත්තටම? අපි ඉගෙන ගන්න කළමනාකරණය තමයි ළමයි. අපි කළමනාකරණය කියලා ඉගෙන ගන්න තේදීම තමයි ළමයි. හරිද? කරන දේ මනාව කිරීම තමයි එතන කියන්නේ. තේරුණාද? ලස්සනට පිළිවෙලකට වැඩක් කරන එක. හරි. හරි. එහෙනම් ලක්ෂිත මට අර මේ පොතේ පිට නම් මෙහෙම ගැහුවට පස්සේ මට එවන්න ෆොටෝ එකක් ඈ. ෆොටෝ එකක් හරි පොඩි වීඩියෝ එකක් හරි. එන්න. හරි. මොකද අපි එහෙම නොකරන ළමයිට ඒවා ආදර්ශයට පෙන්වන්න ඕනේ දෙන්න ඕනේ. මෙහෙම ළමයි වැඩ කරනවා කියන එක. ඒකයි. හරි. රයිට්. අනිත් එක ළමයි තව මම මේකම තව පොඩි දෙයක් කියන කොයි වෙලාවකවත් පුතේ හීනමාන තියාගන්න එපා. මේ අපි කැම්පස් ගියේ නැහැ. අපිට මේ අපේ හිටියේ යාළුවෝ කැම්පස් ගියා. ඒගොල්ලෝ ඩිග්‍රී ගත්තා අපි ගත්තේ නැහැ. එහෙම හීනමාන තියාගන්න එපා ළමයි. හරිද? මේ හීනමාන තියාගන්න එපා කියන්නේ මේ ඕකේ වෙනසක් නෑ ළමයි අවසානයේදී. හරිද? මම ඒකයි කියන්නේ ඔයා දැන් හිතන්න පුතේ ඔයත් අවුරුදු 3ක් ගත කරනවනේ. එයත් අවුරුදු 3ක් ගත කරනවා. හැබැයි පුතේ එයා එළියට එද්දි මේ අවුරුදු 3 අවසානයේදී ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් අවසානයේදී එයා එළියට එන්නේ කොහමද? සමහර ලාවට එයාට ඩිග්‍රී එක තියෙනවා. ඔයාටත් තියෙනවා එයාටත් තියෙනවා. එයා එළියට එද්දී එයාට එක්ස්පීරියන්ස් එකක් නැහැ. සමහර ලාවට. ඉතින් පුතේ ඔයාට මෙතන එක්ස්පීරියන්ස් එකක් හදාගන්න පුළුවන් නම් ඔයාගේ. නැත්නම් පුතේ ඔයා මේ කාල සීමාවෙදී යම් මුදලක් හම්බ කරලා තියෙනවනේ. හරිද? ජීවිතේ ඔයා පොඩ ඉස්සරහට ගිහින් ඉන්නේ අරගලන්ට වඩා. සහ ළමයි ඔයාලට පුළුවන් පුතේ ඔයාලට ඒ අයට කරන්න බැරි දෙයක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ළමයි අපි හිතමු පුතේ ඔයාලට පුළුවන් නම් දැන් ඩිග්‍රියෙන් ඉල්ලන්නේ නැති ජොබ් තියෙනවනේ. ආජන්ෂේ රැකියා තියෙනවා ළමයි. මොන වගේවද කියන්න බෑ. ඩිග්‍රියක් අවශ්‍ය නැහැ. A level වලින් යන්න පුළුවන් එක්සෑම් ලියන්න පුළුවන් ඒවා තියෙනවා. කළමනාකරන සහකාර ඔව්. කළමනාකරන සහකාර. ඒ ගැන කිව්වේ කවුද? ඒක කළමනාකරන සහකාර. හරිද? කාගේර මයික් එකක් ඔන් කරලා කිව්ව මට ඒක හොයාගන්න බැරි කවුද කියලා. මේ එතකොට පුතේ ඒක හිතන්නකෝ පුතේ MSO කියලා අපි කියනවනේ. හරිද? MSO. එතකොට පුතේ ඒ වගේ එකකට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. නේද? ඒ වගේ ඒවා තියෙනවා ගොඩාක්. ඒවා හරියට බලලා ඇප්ලයි කරලා ළමයි ඔයා ගියොත් එහෙම ඊට පස්සේ පුතේ තියෙන ඔයාලට ඩිග්‍රී එකක් අරගෙන ඩිග්‍රියෙන් යන්න පුළුවන් රැකියාවට යන්නයි තියෙන්නේ. හරි ළමයි එතකොට ඒක අනිත් අර කැම්පස් එකට ඉන්න ළමයෙකුට කරන්න බෑනේ වැඩි. හරි ග්‍රාම නිලධාරී විභාග තියෙනවා. හරිද? ඊට පස්සේ ළමයි මෙසෝ තියෙනවා. නේ? ඒ වගේ අවස්ථා තියෙනවා ළමයි. ඉතින් ඒවට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඉතින් ඒ නිසා ළමයි ඒක ඔයාට හම්බුන ඔපචුනිටි එකක් විදියට. ඔයාට ලැබුණු අවස්ථාවක් විදියට හිතලා මේ වැඩේ කරන්න. මේ කාල සීමාවත් ප්‍රයෝජනයට ගන්න ගමන් කරන්න. මේකත් කරනවා ඒකත් කරනවා එතකොට. තේරෙනව නේද? හරිද? ඇත්තටම ළමයි ඔය හැම දෙයක්ම ඇවිල්ලා මොකද්ද? කළමනාකරණයම තමයි තියෙන්නේ.
හරිද? ඔය හැම දෙයක්ම කළමනාකරණයම තමයි. පැහැදිලිද? රයිට්. හරි. හරි මම ටියුට් එක දාන්න. ටියුට් එක. එකපාර මම ටියුට් එක දැම්මා. ආපහු සරක් කමන්නේ දාන්නම් ඒක. ඔයාලට අහන්න මොනවා හරි තියෙනවා අහන්න ළමයි. ඇත්ත. මනෝරි හොඳයි නේ ඇත්තටම එහෙනම්. 2018 කියන්නේ ගොඩක් කල් ඉන්න නේද? මේ ළඟදි සෙට් එකක් ගත්තනේ. ඒතර ඔයාගේ පුතේ සර්විස් එක දැන් ඔව් සර් මම 2018 දැන් අවුරුදු 6ක් 7ක් විතර වෙනවා. ගිහිල්ලානේ. මේ ඔව් ඉතින් ඇත්තට මේ කාලේ මගේ අරුණ අපරාධ කියලා හිතෙනවා දැන් මේ අවුරුද්ද තමයි රෙජිස්ටර් වුනේ. ඒක තමයි. එහෙම හිතන්න එපා. ඈ? දැන් උනත් කරගන්න පුළුවන් කියලා හිතෙනවා. ඔව් ඔව්. ඔයාලා ළමයි එහෙම කියනවා. දැන් අපේ ඉන්නවා මේ 2024 බැච් එක. 2024 බැච් එකේ මම උදාහරණ කියන්නේ 24 ජපුරේකේ. හරිද? මේ එයා පුතේ එයත් මේ ප්‍රාදේශීය සභාවේ වැඩ කරන්නේ එයා. එජි ඔෆිස් එකේ මේ මම හිතන්නේ මෙස්සෝ හරි එහෙම ඉන්නේ එයා. එයාට පෙන්ෂන් යන්න තව අවුරුදු මේ 3යි හෝ 4යි තියෙන්නේ. දින අවුරුදු 50කට ඔව්. සර් මට පොඩි ගැටලුවක් තියෙනවා. මට තාම නිකන් ග්‍රීක් වගේ ටිකක් අර විෂයන් ටික පොඩ්ඩක් අර පොත් ටික කොහෙන්ද හොයාගන්නේ අර එහෙම පොඩි අවුලක් තියෙනවා. අපි කාලයක් අධ්‍යාපනයෙන් අයින් වෙලා හිටින්න වෙන්නේ නැති. ඔව් අනිවාර්යයෙන් මේ 2000 මම A level කරේ. ඒතර අවුරුදු 15ක් විතර 2009 9නේ. කොමර්ස්. ඔව්. කොමර්ස් වලින්ද කරේ? ඔව් කොමර්ස් වලින් කරේ සර්. ඔව්. C3ක් තිබුණේ ඒ වෙලාවේ හැටියට. හරි. ඒවා අවුලක් නෑ මෙහෙමයි ළමයි. ඒක තමයි වෙන්නේ. දැන් මේ කියන්නේ අපි අර ඒ ඉගෙන ගන්න කාල සීමාව අපිට පොඩක් අර අතපසු වෙලාට තියෙන්නේ. ওই ට්‍රැක් එකේ ඔව්. ඉන්න ළමයෙකුට ඔක ලේසි. දැන් මෙතරම් ඇති සමහර දරුවෝ මේ 2020 ඒ කියන්නේ 4 උසස් පෙළ කරපු අයත් ඇති මෙතනම. මේ මෙතන ලයිව් නැති වුණත් සමහරලාට ළමයි ඇති. හරිද? ඒතර 2024 අයත් ඉන්නවා. ඒ අය අර ඒ ට්‍රැක් එකේම ආපු නිසා ඒ අයට ලේසි වැඩි. අර අනිකුත් අය අනිත් අයට පොඩක් අපහසු සමහරලාට මේ ආපහු මේකට අනුගත වෙන්න. හරිද? ඉතින් එහෙම කියලා ළමයි මේක අපි අතාරින්න ඕන දෙයක් නෙමෙයි. මේ ඔයාලා කරන්න ඕනේ. එතකොට පොඩක් අර ආයෙත් මම කිව්වේ පිළිවෙල හදාගත්තා නම් මේ වැඩෙත් එක්ක හිටියනම් මේ ඔය අපි පන්ති වල ළමයි දැන් අපි ඇත්තටම ක්ලාස් වලදී අපි හැමෝටම අපි ළමයි විදියට සලකරන්නේ අපි මේක කියලා දෙන්නේ. ඒතර ඒ විදිහට වැඩ ටික කරන් ගියා නම් පාස් වෙන්න අමාරු නෑ ළමයි. හරිද? අපිට මට මතකයි දැන් ඔය මම කිව්වේ 2024 බැච් එකේ එක ළමෙක් ගැන මම කිව්වේ එයාට අවුරුදු 50ක් විතර. හරිද? ඊට කලින් එකේ හිටියා එයා දැන් තර්ඩ් ඉයර් මේ අනිල් කියලා එයා හොඳ පෝස්ට් එකක එයා ඉන්නේ. මේ අපිටත් ඔය උදව් කළා එක තැනකදී එයා ඉන්නේ ආරක්ෂක සේවයේ ඉන්න කෙනෙක්. මේ එයත් ඒ වගේ. හරිද? අපිටත් වඩා වැඩි මල්ලයා. හැබැයි එයා ඉතින් අතාරින්නේ නැහැ. ඒකලම තමන්ගේ රැකියාවල සස්වීමක් ගන්න සහලම අපිට වෙනත් රැකියාවකට මාරු වෙන්න මේ දේවල් ඕනේනේ. හරිද? ඒ නිසා ඒව වටිනවලුමයි. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ ළමයි. වෙන රටවල් වල එහෙම මිනිස්සු ඉගෙන ගන්න වයසක් නැහැ. කාලයක් නැහැ. ඒ නිසා මේ ඔයාලා මේ වැඩේ කරන්න පිළිවෙලට. ඒකයි. රයිට්. මේ එතකොට මේ ටියුට් එහෙම ළමයි මෙහෙමයි. දැන් අපි ටියුට් දානේව තියෙනවනේ පුතේ. මම මේක කියන්නේ දැන් ඔයා පොත් ටික හදා ගන්නවා වගේම ළමයි ටියුට් දානේව අවශ්‍යයි print out එකක් දාගන්න ළමයි. හරිද පුතේ? මේ හැබැයි දැන් සමහර දරුවෝ සමහර ළමයි අපිට කියලා තියෙනවා ටියුට් අපි දුන්නට ටියුට් එක අපහු ලියනවා කියන එක. හරිද? ඒත් ළමයි කියන ඒවා තියෙන්නේ. ඒ කියන්නේ සමහර කට්ටිය ටියුට් එක අරගෙන ටියුට් print out දාන්නේ ටියුට් එක
ඒකේ තියෙන කරුණු ටික ලියා ගන්නවා. මොකද ඒක හරි වටිනවා සමහර කෙනාට. මොකද අපි ලියන ටික වටිනවනේ. දැන් ඔය කවුද ඔය මනෝරිහිම කතා කරේ. එයාලට එහෙම පුළුවන් පුතේ. ඉතින් ඇත්තටම රස්සාව අපි පැය 20 ඒ කියන්නේ අපි රස්සාවට ගිහිල්ලා 8-5 ටයිම් එක සම්පූර්ණයෙන්ම හෙන බිසී වෙලා අපි රැකියාව නොකරන වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඒ ටයිම් එකක අපිට නෝට් එකක් හරි ලියන්න පුළුවන්. හරිද? වීඩියෝ එකක් අපි දැම්ම වීඩියෝ එක දාගත්ත අවශ්‍ය කරුණු ටික ලියාගත්තා. හරිද? ඉතින් ඒක කොච්චර වටිනවද? අර සමහරවිට අර print out දානකට වඩා ඒක වටිනවා. මම කියන්නේ ඕනනම් ඔයාලට පුළුවන් වුත් අපි දාන ටියුට් එකත් ඕන print out දාලා එහෙම හදාගන්න පුළුවන් පිළිවෙලකට. ටියුට් දෙන ඒවා. හරි? ඒවා කරගන්න ළමයි ඉතින්. තමන්ගේ පිළිවෙල තමයි නේද මෙතන තියෙන්නේ. විශේෂ කරුණු වල ගැටලුව නෙමෙයි ළමයි තියෙන්නේ. මම ආයෙසර ටියුට් එක දැම්මා. කවුරු හරි කෙනෙක් ඉන්නවනම් ටියුට් එක ලැබිච්ච නැති කියලා. ටියුට් එක පොඩ්ඩක් ඉන්න පී කොමන්ට් ටියුට් එකත් ඒකම දාන්න. හරි. එහෙනම් තියෙද? හරි එහෙනම් ඔන්න අවශ්‍ය කොටස් බලන්න. ඔයාලට පුතේ ලක්ෂිකා කනෙක්ෂන් එක අවුලක් කියලා දාලා තියෙනවා. ඔයාලා පුතේ ඔය අපේ පුතේ දැන් Zoom වල ඉන්නේ ක්ලාස් තියෙන්නේ. එතන පුතේ ඔයාලට data package එකක් එහෙම දාගන්න නේද හරියට. ක්ලාස් වලට නිතරම ජොයින් වෙන්න සිද්ධ වෙනවනේ. හරිද? මේ සහ ළමයි මම තව මම ඔය IT අපි IT කරන සර්ටත් කියන්නම් කියලා ඔයාලා පුතේ මේවා දැන් ලින්ක් විදියට ස්ටෝරේජ් කරගන්නත් එපා ළමයි. ලින්ක් ටික පැහැදිලිව එක තැනක තියාගන්න පුළුවන් ළමයි. හරිද? දැන් අපි දැනට ඔයාලගේ ගෲප් එකට ඔය ඔක්කොම දාන්නේ. ඔයාලම මම කිව්ව ඉස්සරහදී නම් ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට LMS එකේ වාගේ මේ ප්‍රොෆයිල් එක හරහා ඔක්කොම ටික තියෙයි. එකතු වෙලා එහෙම නැතිනම් ඒවත් පිළිවෙලට තියාගන්න ළමයි. මේ මොකද ෆෝන් එකක් හරි ඔයා පුතේ ෆෝන් එකකින් හරි ලැප් එකකින් හරි මේ මේකට එකතු වෙන්නේ. සම්බන්ධ වෙන්නේ. ඒක පුතේ ඒක ක්ලියර්ලි තියෙන්න බෑ. නේද? නැත්නම් ඔයාලට කනෙක්ෂන් ප්‍රශ්න එනවා. මේ ඒ සම්බන්ධතාවයේ සම්බන්ධ ප්‍රශ්න එනවා ළමයි. ඒව විසඳ ගන්න ඕන නිසා ළමයි. ඒව ගැන චුට්ටක් හිතන්න. හරි. එතකොට ළමයි අපි අවශ්‍යතාව වුණා ඒව කොටස් කතා කළා. ව්‍යාපාර ලෝකයේ භාෂාව ඒ කොටස් අපි කතා කළා. ඔය ව්‍යාපාරයක මූලික සම්පත් ගැන කතා කරා නේද ළමයි?
සම්පත් සම්බන්ධ. ව්‍යාපාරික පවතන සම්පත් සම්බන්ධව අපි කතා කරන්නේ ඉන්නමයි. සම්පත් ගත්තාම පුතේ තියෙන මොනවද? අපි කිව්වා මේක මේ 5Ms කියලා තියෙනවා. ඊට පස්සේ පුතේ 7Ms කියලා තියෙනවා. ආයේ 9Ms කියලා තියෙනවා කියලා අපි කතා කළා නේද? ඇයි මේකට 5Ms 7Ms 9Ms කියලා කියන්නේ? හේතුව මොකද්ද? එම් අකුරෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒ වචන හැම එකම මුල් අකුර. එතකොට පුතේ අපි මොකද්ද 5Ms කියලා අදහස් කළේ? ඒ කියන්නේ ව්‍යාපාරික පවතින මූලික සම්පත් පහ. එම් අකුරින් පටන් ගන්නවා. මොනවද? මැෂින් කියන එක ගත්තොත් පුතේ එහෙනම් යන්ත්‍ර උපකරණ කියන එක. ආයලයි මුදල් කියන එක ගත්තොත් money. හරිද ළමයි? ඊට පස්සේ පුතේ අමුද්‍රව්‍ය material. ඊට පස්සේ ක්‍රමවේද ළමයි method ශිල්ප ක්‍රම කියලා අපි කියනවා නේද පුතේ? ඊට පස්සේ මොනවද තව? මිනිසුන් මෙන් තේරුණාද? එහෙනම් ව්‍යාපාරික පවතින සම්පත් වලින් ප්‍රධාන කොටස් පහක් අපි මෙතෙන්දී හඳුනගත්තා ළමයි 5Ms කියලා. පැහැදිලිද ළමයි? හරි. ඒතර පුතේ මේ පහට අමතරව මේ පහ කොහොමද තියෙනවා 7Ms වලට යද්දී. හරිද? මේ පහට අමතරව තව කොටස් දෙකක් අලුතෙන් එකතු වුණා. මොනවද? තව අලුතෙන් එකතු වෙච්ච කොටස් දෙකක් තියෙනවා. 7Ms එකට යද්දී මොනවද? එකක් තමයි පුතේ කාලය කියන එක සම්පතක් විදිහට සලකනවා. කාලය නේද? ඒක අමතරව ළමයි මාකට් එක වෙළඳපොළ කියන එක. වෙළඳපොළ සම්පතක් විදිහට සලකනවා. ඊට පස්සේ 5Ms විදිහට තිබ්බේවා. හරිද? ඒ කියන්නේ පුතේ අමුද්‍රව්‍ය පහක් විදිහට තිබ්බේවා. නැත්නම් පුතේ මූලික සම්පත් පහක් විදිහට තිබ්බේවා. දැන් හතක් බවට පත් වුණා. මේ පහට අමතරව කාලය සහ වෙළඳපොළ කියලා කොටස් දෙකක් එතෙන්ට එකතු වෙච්ච නිසා. ඊට පස්සේ ළමයි මේකම දැන් මේ හතම ඉස්සරහට ගිහිල්ලා මේ හතම හිමෝ තියෙනවා අපහු. මේකක් තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා මේකක් තියෙනවා. තව කොටස් දෙකක් අලුතෙන් මෙතෙන්ට එකතු වෙලා තියෙනවා. නේද? 9Ms වලට ආවම එකක් තමයි පුතේ මොකද්ද? තොරතුරු නැත්තම් පුතේ දත්ත පද්ධතිය කියන එක. හරිද? ඊට පුතේ අපි කියන මොකක්ද ඒකට? මේ MIS එකක් කියලා කියන්නේ ළමයි. හරිද? Management Information System කියන එක ළමයි. තොරතුරු පද්ධතිය. තොරතුරු පද්ධතිය කියන එකයි. අනිත් එක තමයි පුතේ මොකද්ද? මේ මොටිවේෂන් කියන එක පුතේ අභිප්‍රේරණය කියන එක ළමයි. ඒතර දිරිගැන්වීම කියන එක. දිරිගැන්වීම. හරිද? එතකොට පුතේ ඒවත් එම්ම කුරෙන් පටන් ගන්න. එතෙන්දී එක 9ක් බවට පත් වුණා. තේරුණාද පුතේ? එහෙනම් ව්‍යාපාරික පවතින සම්පත් කොටස් 5යි, මෙතෙන්දී 7යි, මෙතෙන්දී 9යි. දැන් පුතේ මේකත් ලියා ගන්නකො ඔයා. ලියලා නැත්තම් ව්‍යාපාරික තියෙන පවතින සම්පත් ඔන්න කොටස් කරගන්න ගැනීම තමයි අපි මෙතෙන්දී කතා කරන්නේ. හරිද? ව්‍යාපාරික පවතින සම්පත්. හරිද? 5Ms. එකක් තමයි 5Ms ලියා ගන්න. දැන් ඔන්න පිළිවෙලට පොතක් තාම නැත්නම් පොතක් අරගෙන නැත්නම් පළවල හරි දැනට ලියා ගන්න. ඔන්න එන සතියේ විද්දි පොත් 7 ගන්න ළමයි ඈ. පොත් ටික අරගෙන පිළිවෙලට නම් ටික ගහලා තියෙන්න ඕනේ. ලස්සනට හදලා පුටුණක් ගහලා තියවන්නේ.
print out එකක් දාගන්න තමයි print out එකක් දාගෙන නම් ටික ගහපු. එහෙම හදාගන්න ඕන ළමයි ලස්සනට පොතේ මේ නම ගහලා එහෙම ඒක උඩින් සෙලෝ ටේප් එකක් ගහලා හරි මේ ළමයි අපිත් තාම මේ ඕවා එහෙම හදා ගන්නවා. ඒකයි. ඔයාලට උගන්වන්නේ මොනවද කියලා අපිත් තාම ලියා ගන්නවා පොත්පත්වල. හරිද? පොත්පත්වල ලියා ගන්නවා නෙමෙයි ෆෝන් ඒ කියන්නේ ලැප් එකේ දා ගන්නවා. ඒ දවස් කරපු දේවල් කාලසටහන හදා ගන්නවා. ඒ වැඩ කරනවා. මේ ඒ නිසා ඔයාලා අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. හරි. මේ පහ ලියාගත්තද ඉස්සෙල්ලා? යන්ත්‍ර, මුදල්, අමුද්‍රව්‍ය, ශිල්ප ක්‍රම, මිනිස්සු. දැන් ඔන්න ටියුට් එකේ තියෙනවා කියලා නොලිය ඉන්න එපා ඈ. ටියුට් එකේ තිබ්බත් ඒක මතක හිටින්න ආයෙ ලියන්න ඕනේ. හරිද? ඊට පස්සේ 7 names වලට ආවහම අර පහ එහෙමම තියෙනවා. මූලික පහ එහෙමම තියෙනවා. මූලික පහට අමතරව කාලය සහ වෙළඳපොළ කියන එක තියෙනවා. කාලය සහ වෙළඳපොළ කියන එක තියෙනවා. ඊට පස්සේ 9 names. 9 names කියන එක හරිද පුතේ? ඊට පස්සේ 9 names වලට ආවම මේ හතම තියෙනවා. අලුතෙන් තොරතුරු පද්ධති සහ දිරිගැන්වීම කියන එක එකතු වෙනවා පුතේ. මොටිවේෂන් කියන එක. MIS කියන එකයි මොටිවේෂන් කියන එක තමයි අලුතෙන් එකතු වෙන්නේ. පැහැදිලිද? එතන මේ කළමනාකරණය ගැන ඉගෙන ගත්තේ තමයි ඔන්න ඔය සම්පත් ගැන ඉගෙන ගන්න ඕනේ. මොකද පුතේ කළමනාකරුගේ එක කාර්යයක් මොකද්ද? කළමනාකරුගේ එක කාර්යයක් තමයි මෙන්න මේ සම්පත් මෙහෙයවීම කියන එක. හරිද තමයි? මේ කළමනාකරුගේ එක කාර්යයක් ඒක. හරිද? හරි. හරි නේද ළමයි? හරි. දැන් මොකද මේ ටියුට් එකේ එතන නැති මම තව කරුණක් දෙන්න ලියා ගන්න. ඒකත් තමයි ඔයාලට වැදගත්. කළමනාකරණයේ ස්වභාවය, කළමනාකරණයේ කාර්යභාරය මොකක්ද කියන එක. හරිද? කළමනාකරණයේ ස්වභාවය. නැත්නම් කාර්යභාරය. මේ සම්පත් කියන කොටස ඔතෙන්ට එන්නේ ඒ නිසා ළමයි. කළමනාකරුගේ කාර්යභාරය නිසා, කළමනාකරණයේ කාර්යභාරය නිසා. කළමනාකරු කියලා ලියන්න අවශ්‍ය නැහැ ළමයි. මොකද පුතේ මේ කළමනාකරණ කියන කළමනාකරණය කියන කාර්යය සිදු කරන කෙනා තමයි පුතේ කළමනාකරු කියලා කියන්නේ. මැනේජර් කියලා කියන්නේ එයා. හරිද? ඒ කියන්නේ මැනේජර්ගේ මොකද කාර්යභාරය වෙන්නේ? මැනේජර්ගේ කාර්යභාරය මොකද්ද? ව්‍යාපාරයේ තියෙන සම්පත් ටික හසුරුවන එක, මෙහෙයවන එක.
හරි ළමයි සම්පත් මෙහෙයවීම තමයි එයාගේ කාර්යය. ඊට පස්සේ කළමනාකරණය කරන්නේ තේරෙන්නේ. අපි අර උඩින් කිව්ව සම්පත් හසුරුව ගන්න එක ව්‍යාපාර අරමුණු පරමාර්ථ වෙත යන විදිහට හසුරුව ගන්න එක තමයි කළමනාකරණය කරන්නේ. හරිද? එහෙනම් ලියන්න කළමනාකරණේ කාර්යභාරය එක පළවෙනි එක ලියන්න පුතේ. සංවිධානයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට සංවිධානයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට ව්‍යාපාරයේ සම්පත් ව්‍යාපාරයේ සම්පත් මෙහෙයවීම හරිද? මෙහෙයවීම තේරුණාද ළමයි? රයිට්. තව එකක් ලියන්න පුතේ කාර්යභාරය කළමනාකරණය තව කාර්යභාරයක්. සංවිධානයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම අවශ්‍ය ක්‍රියා කියන්න පුළුවන්ද? හ්ම් ආයිසරයක් දෙක ආපහු කියන්නකෝ සර්. ව්‍යාපාරයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට ව්‍යාපාරයේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම 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 right හරිද එතකොට
මේ ඒක තමයි මේකේ කාර්යභාරය. හරිද පුතේ? තව එකක් තමයි මේ ඇත්තටම ගත්තොත් පුතේ මේ කළමනාකරණය කියලා කියන්නේ එක්තරා විදිහකට ළමයි කලාවක් ඇත්තටම. හරිද? මොකද පුතේ ඕකේ එක්තරා තැනක ප්‍රශ්නයක් අහනවා කළමනාකරණය කියන්නේ විද්‍යාවක්ද කළමනාකරණය කියන්නේ කලාවක්ද කියලා. හරිද? විද්‍යාවක්ද කලාවක්ද කියන එක. හරි මේක ආර්ට් එකක්ද සයන්ස් එකක්ද කියන එක. හරිද? මැනේජ්මන්ට් කියන්නේ මේකට ළමයි උත්තරයක් ඔයාලට තියෙනවද? කලාව. මේ විද්‍යාවක් සහ කලාවක් අතර වෙනස මොකද්ද? විද්‍යාවක් සහ කලාවක් අතර වෙනස. ඒ කියන්නේ දැන් අපි අහුවොත් ළමයි කළමනාකරණයේ මැනේජ්මන්ට් කියන පුතේ විද්‍යාවක්ද කලාවක්ද කියලා. හරිද? දැන් ඇත්තටම ළමයි මේකට උත්තරේ තමයි පුතේ එක්තරා වෙලාවකට කළමනාකරණය කියන්නේ විද්‍යාවක්. හේතුව තමයි විද්‍යාවකදී කරන්නේ ළමයි මොකද්ද? යම් දෙයක් සම්බන්ධව නිරීක්ෂණ සිදු කරලා ඒ නිරීක්ෂණ ඔස්සේ ළමයි නිගමන වලට එළඹීමක්නේ කරන්නේ. නිරීක්ෂණ කරලා ඒවට හේතු සාධක හොයලා ඒකෙන් නිගමන වලට එළවෙනවා. එහෙනම් පුතේ කළමනාකරණයේදීත් එහෙම වැඩ වෙන්නේ. හරියටම කළමනාකරණය හිතන පුතේ කාර්යක්ෂමතාවයමයිනවා කියලා. එහෙනම් නිරීක්ෂණය කරලා සුපර්වයිස් කරලා ඒවේ අඩුපාඩු බලලා ඒව නිවැරදි කරලා අපේ ඵලදායීතාවය මනිනවා. කාර්යක්ෂමතාවය මනිනවා. එහෙනම් ඒක විද්‍යාවක් නෙතෙන්දී. ඒ වගේම තමයි ළමයි මේක කලාවක් කියලා හඳුනගන්න හේතුව තමයි ළමයි කළමනාකරණය කරද්දී අපි ළමයි මිනිසුන්ගේ ඒ කියන්නේ අපේ සේවකයින්ගේ මිනිසුන්ගේ අපි හඳුනා ගන්න ඕනේ යාළගේ සිතුම් පැතුම්. හරි ළමයි ඊට පස්සේ ළමයි එයාලට තියෙන අත්දැකීම් මොනවද? ඒ දක්ෂතා මොනවද? ඒව හඳුනාගෙන තමයි යාළව හසුරවන්නේ අපි. තේරුණාද? ඒතර ඒව ළමයි ඇවිල්ලා කලාවක් ඒක ඇත්තට. ඒක පොඩි ආර්ට් එකක් ළමයි. හරිද? මේ ඔයාලට ඒක තේරෙනවද දන්නේ දැන් මෙහෙම හිතන්නකො ළමයි. අපිට ළමයි මේ වැඩ කරන එක සහ වැඩ ගන්න එක දෙකක් කියන එක ඔයාලට තේරෙනවද? වැඩ කරනවා කියන එකයි වැඩ ගන්නවා කියන එකයි දෙකක් ළමයි. තේරෙනවද? නිකන් සරලව කිව්වොත් ඔයා හිතන්න ඔයා ගෙදෙද්දි ඔයාලගේ ගෙදර වැඩක් කරන වෙලාවකදී ඔයාලගේ හිතන උතේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් පොඩි කෙනෙක් ඉන්නවනම් හරිද? නැත්නම් තව කෙනෙක් එක්ක යාළුවෙක් එක්ක අපි මොකක් හරි කාර්යයක් කරන වෙලාවක හරිද අපිට කොහොමද ඊටාම සුහදශීලී විදිහට හරිද? එයත් කැමැත්තේ මේ වැඩ කරගන්න පොළඹවා ගන්න ඕනේ ළමයි. එහෙනම් ඒක තමයි මෙතෙන්ද කියන්නේ. හරිද? ඒක තමයි මෙතෙන්ද කියන්නේ. මේ එතකොට මේ කළමනාකරණයේදී ළමයි ඇත්තටම වැඩ කරනවට වඩා වැඩ කරවා ගැනීම ගැන දැනගෙන ඉන්න ඕනේ කළමනාකරු විසින්. අනිත් අයත් එක්ක. හරිද ළමයි? ඊට ඒකට විවිධ ක්‍රම තියෙනවා. ඒ කියන්නේ කළමනාකරණය කරද්දී කෙනෙකුට දඩුවම් දෙන්න පුළුවන්. නේද? දඬුවම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළමයි අණ දෙන්න පුළුවන්. සුහදශීලීව කරුණු කියලා දෙන්න පුළුවන්. හරි ළමයි. එහෙම ඒ කියන්නේ එක එක ක්‍රම තියෙනවා. හැබැයි ළමයි අපි එතෙන්දී කළමනාකරු විදියට යොදා ගන්න ඕන ළමයි ඔය හැම ක්‍රමයක්ම තියෙනවා. හැබැයි වඩාත් හොඳ අපිට අපේ පිරිස සුව කැමැත්තෙන්ම වැඩ කරන්න පෙළඹවීමට ලක් කරන්න පුළුවන් නම් ඒක තමයි ළමයි වැදගත් දේ. එතකොට මේක ළමයි කලාවක් එක්තරා ආකාරයකට. හරිද? ඊළඟම ඒකත් ලියන්න පුතේ කාර්යභාරය යටතේ ඊළඟ එක විදියට ලියන්න සංවිධානයේ කාර්යයන් සිදු කිරීමේදී සංවිධානයේ කාර්යයන් සිදු කිරීමේදී සංවිධානයේ කාර්යයන් සිදු කිරීමේදී
කාර්යයන් ඉටු කිරීමේදී යටත් පිරිස ලවා යටත් පිරිස ලවා වැඩ කරවා ගැනීමට යටත් පිරිස ලවා වැඩ කරවා ගැනීමට පෙළඹවීමක් පෙළඹවීම කියන වචනයට මොකද ළමයි අපි කියන්නේ හොඳ ලස්සන වචනයක් තියෙනවා නේද පුතේ පෙළඹවනවා එකට මොකද අපි කියන්නේ ඉංග්‍රීසියෙන් ළමයි මොනවා කරනවද කියන්නේ අභිප්‍රේරණය කරනවා කියලා කියනවා නේද පුතේ මොටිවේට් කරනවා හරිද පෙළඹවීම නැත්නම් පුතේ මොටිවේට් පෙළඹවීමක් ඇති කිරීම පෙළඹවීමක් ඇති කිරීම හරිද පෙළඹවීමක් ඇති කිරීම හරිද right හරි පැහැදිලි නේද ළමයි එහෙනම් ඔන්න කාර්යභාරයත් ඔන්න මතක තියාගන්න හරිද ඊට පස්සේ ළමයි මේ මෙහෙම හිතන්නකෝ මේ කළමනාකරණ කාර්යයන් සිදු කරද්දී ළමයි හරිද පුතේ කළමනාකරණ කාර්යයන් සිදු කරද්දී අපි මේ සම්පත් දැන් අපි සම්පත් ගැන ඉගෙන ගත්තනේ ඒ සම්පත් අපිට පරිවර්තනය කිරීමක් කරනවානේ පරිවර්තනය කිරීමක් කරනවා එතකොට පුතේ මෙන්න මේ පරිවර්තනය කිරීම තුලින් අපි හදාගන්න පුතේ නිෂ්පාදිත මොනවද හදාගන්නේ නිෂ්පාදිත ඒ නිෂ්පාදිත ගත්තහම ළමයි තියෙනවා භාණ්ඩ නිෂ්පාදිත තියෙනවා පුතේ සේවා නිෂ්පාදිත තියෙනවා භාණ්ඩ නිෂ්පාදිත තියෙනවා පුතේ සේවා නිෂ්පාදිත තියෙනවා එන පුතේ අනුමාත්‍රකාව දාගන්න සම්පත් පරිවර්තනය කියලා චූටි මාතෘකාව මේක සම්පත් පරිවර්තනය සම්පත් පරිවර්තනය සම්පත් පරිවර්තනය හරිද එතනට ලියන්න ළමයි යටින් ව්‍යාපාරවල සම්පත් ව්‍යාපාරවල සම්පත් ව්‍යාපාරවල සම්පත් ව්‍යාපාරේ වල සම්පත් ක්‍රියාවලියක් තුලින් ක්‍රියාවලියක් තුලින්
ක්‍රියාවලියක් තුළින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය හැකි පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය හැකි පාරිභෝගික අවශ්‍යතා සපුරාලිය හැකි අවශ්‍යතා සපුරාලිය හැකි භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරයි. ಈ භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කරයි. පරිවර්තනය කරයි. හරිද? රයිට්. ඊට මොනවද මේ සම්පත් පරිවර්තන ක්‍රියාවලියක් ඔස්සේ නිෂ්පාදිත බවට පරිවර්තනය වෙන්නේ? හරිද? හරිද? මේ අපිට යමුතේ භාණ්ඩ කියන්නේ මොකද්ද? සේවා කියන්නේ මොකද්ද කියන දේ ළමයි. හරිද? එහෙනම් ලියන්න පුතේ මෙතන භාණ්ඩ කියලා අදහස් වෙන්නේ මොකද්ද කියන එක. භාණ්ඩ කියලා අදහස් වෙන්නේ මොකද්ද කියන එක. හරිද පුතේ? භාණ්ඩ කියන එකට කියන්නේ භාණ්ඩ කියන්නේ මොකක්ද ළමයි? දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ පුතේ මේ පරිගණකය අපි හිතමුකෝ ළමයි. අර පුතේ මේක ඇවිල්ලා භාණ්ඩයක්. හේතුව මොකද්ද? මේක අපිට ස්පර්ශ කරන්න පුළුවන් භෞතික වස්තුවක් ළමයි. අපේ මිනිස් අවශ්‍යතාවය ඉටු කරන ස්පර්ශ කරන්න පුළුවන් භෞතික වස්තුවක් තමයි මෙතෙන්දි භාණ්ඩ කියලා අදහස් කරන්නේ. ඒතර පරිගණකයේ පෑන මේසේ පුටුව වාහනය ඒවා ඇවිල්ලා මොනවද පුතේ? අපි කියනවා භාණ්ඩ කියලා. හරිද? සේවාවලදී ළමයි සේවාව නම් පුතේ ස්පර්ශ කරන්න බෑ පරිවර්තනය කරන්න ඒ කියන්නේ පරිවර්තන ක්‍රියාවලියකට ලක් වෙනවා ඒව භෞතික ස්වභාවයක් ගන්නෙ නෑ ළමයි. හරිද? ඒකට අපි කියන පුතේ සේවා කියලා කියනවා. හරිද? ඒතර උදාහරණයක් විදිහට ගත්තොත් බැංකු සේවය. අපි හිතමු පුතේ සැලෝන් එකක්. හරිද? ඒ වගේ සේවා විදිහටයි සලකන්නේ. හරිද? එහෙනම් ලියන්න භාණ්ඩ යනු භාණ්ඩ යනු භාණ්ඩ යනු භාණ්ඩ යනු ස්පර්ශ කළ හැකි ස්පර්ශ කළ හැකි ස්පර්ශ කළ හැකි ස්පර්ශ කළ හැකි භෞතික වස්තුන් වේ. ස්පර්ශ කළ හැකි භෞතික වස්තුන් වේ. හරිද? භෞතික වස්තුන් වේ. හරිද? භෞතික වස්තුන් වේ. උදාහරණ කියලා ලියන්න පුතේ මෝටර රථ
මෝටර් රථ මෝටර් රථ පොත්පත් හරිද පුතේ right ඊට පස්සේ පුතේ සේවා කියන්නේ මොකක්ද කියන එක අපි ලියා ගමු සේවා සේවා හරිද ලියන පුතේ සේවා කියන එක ස්පර්ශ කළ නොහැකි ස්පර්ශ කළ නොහැකි ස්පර්ශ කළ නොහැකි ස්පර්ශ කළ නොහැකි භෞතික නොවන ද භෞතික නොවන ක්‍රියාකාරකම් භෞතික නොවන ක්‍රියාකාරකම් සේවා ලෙස හැඳින්වේ සේවා ලෙස හැඳින්වේ සේවා ලෙස හැඳින්වේ උදාහරණයක් ලියන්න පුතේ බැංකු සේවා රක්ෂණ සේවා බැංකු සේවා රක්ෂණ සේවා රක්ෂණ සේවා මේ අනේ වගේ දේවල් ළමයි හරිද හරි භාණ්ඩ සේවා කියන කොටස් දෙක පැහැදිලිද පුතේ මේ භාණ්ඩ ගත්තාම මේ භාණ්ඩ කියන එක ගත්තාම පුතේ කොටස් කිහිපයක් තියෙනවා හරිද ඔයාලා අහලා ඇති එකක් තමයි පුතේ පහසු භාණ්ඩ කියලා එකක් තියෙනවා පහසු භාණ්ඩ කියලා එකක් තියෙනවා අර අතර පුතේ විශේෂ භාණ්ඩ කියලා එකක් තියෙනවා සාප්පු භාණ්ඩ කියලා එකක් තියෙනවා අනිත් එක මොකද්ද නොසෙව් භාණ්ඩ කියලා එකක් තියෙනවා හරිද භාණ්ඩ වර්ගීකරණය ඔය විදිහට කරගන්න පුළුවන් එහෙනම් ළමයි යටින් ලියන්න පුතේ භාණ්ඩ කියන එක ලියන්න භාණ්ඩ වර්ගීකරණය කියලා ලියන්න භාණ්ඩ වර්ගීකරණය ලියන්න ළමයි භාණ්ඩ වර්ගීකරණය ලියන්න ළමයි අලෙවි උපාය මාර්ග සකස් කර ගැනීමේ අලෙවි උපාය මාර්ග සකස් කර ගැනීමේ
අලෙවි උපාය මාර්ග සකස් කර ගැනීමේ පහසුව සඳහා පහසුව සඳහා සකස් කර ගැනීමේ පහසුව සඳහා භාණ්ඩ මෙසේ වර්ග කර දැක්විය හැක. 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 එකක් තමයි ලියනකොට පහසු භාණ්ඩ. පහසු භාණ්ඩ. හරි තමයි. පහසු භාණ්ඩ. හරි තමයි. ඒකට ලියන්න පහසු භාණ්ඩය කියන්නේ මොකක්ද කියලා. පහසුවෙන් කියලම පාරිභෝගිකයට නිතරම අවශ්‍ය කරන භාණ්ඩ. ඒ කියන්නේ යා වෙළඳපොළට ගිහිලා ලොකු ආයාසයක් දරන්නේ ලොකු මහන්සියක් නොදරා ඉතා ඉක්මනින් මිලදී ගන්න ඒවා. උදාහරණයක් කරගත්තොත් තමයි අපි කන බොන දේවල් ආහාර පාන. හරිද ළමයි එදිනෙදා අත්‍යවශ්‍ය දේවල්. ඒක තමයි පහසු භාණ්ඩ විදිහට සලකන්නේ. හරිද එහෙනම් ලියන්න මිලදී ගැනීම සඳහා මිලදී ගැනීම සඳහා මිලදී ගැනීම සඳහා විශේෂ ආයාසයක් මිලදී ගැනීම සඳහා විශේෂ ආයාසයක් නොදරන විශේෂ ආයාසයක් නොදරන විශේෂ ආයාසයක් නොදරන භාණ්ඩ වේ. උදාහරණ ලියන්නකෝ තියෙන උදාහරණ උදාහරණ තමයි ළමයි මොනවද? උදාහරණ තමයි ලියන්නකෝ තියෙන්නේ. එදිනෙදා එදිනෙදා
පරිභෝජන භාණ්ඩ, එදිනෙදා පරිභෝජන භාණ්ඩ, එදිනෙදා පරිභෝජන භාණ්ඩ, හරිද? ඊට පස්සේ මේ ඊළඟට ලියන්න පුතේ තාපු භාණ්ඩ විශේෂ භාණ්ඩ ලියන්නකෝ. විශේෂ භාණ්ඩ. විශේෂ භාණ්ඩ. මම විනාඩියක් කොහොම ඉන්නේ පොඩක් හරියට දෙන්න මට. හරි ලියන්න ළමයි විශේෂ භාණ්ඩ. පුතේ මේ විශේෂ භාණ්ඩ ගත්තාම විශේෂ භාණ්ඩ ළමයි පාරිභෝගික සොයාගෙන යනවා. ඔයා හිතන පුතේ ඔයාලට ජංගම දුරකථනයක් ගන්න ඕනේ කියලා. ඊට පුතේ ඔයාලට ෆෝන් එකක් ගන්න ඕන නම් ඔයාලට පුතේ වාහනයක් ගන්න වෙලාවකදී අපි ගිහිල්ලා නිකම්ම වෙළඳසැලේ තියෙන වෙළඳ පොලේ තියෙන භාණ්ඩ මිලදී ගන්නවද? නෑනේ ළමයි අපි හැම වෙලාවකම මොකද කරන්නේ? ඒව ගිහිල්ලා සොයලා බලනවා. හරිද ළමයි? ඒ කියන්නේ අපි සැලකිලිමත් වෙනවා. බ්‍රෑන්ඩ් නේම් එකක් මතක තියාගන්නවා. සන්නම ඒ මතක තියාගන්න තමයි ළමයි අපි මේ ඇනෝම සිදු කරන්නේ. තේරුණාද ළමයි? ඒක තමයි මේකේ විශේෂත්වය. හරිද ළමයි? එහෙනම් ලියන්න එතෙන්ට ලියන්න සුවිශේෂී ලක්ෂණ හෝ සුවිශේෂී ලක්ෂණ හෝ සුවිශේෂී ලක්ෂණ හෝ සන්නමක් නිසා සුවිශේෂී ලක්ෂණ හෝ සන්නමක් නිසා සුවිශේෂී ලක්ෂණ හෝ සන්නමක් නිසා ලක්ෂණ හෝ සන්නමක් නිසා සන්නමක් නිසා පාරිභෝගිකයින් විශේෂ උත්සාහයක් දරා පාරිභෝගිකයින් විශේෂ උත්සාහයක් දරා විශේෂ උත්සාහයක් දරා විශේෂ උත්සාහයක් දරා විශේෂ උත්සාහයක් දරා මිලදී ගන්නා භාණ්ඩයි මිලදී ගන්නා භාණ්ඩයි
මිලදී ගන්නා භාණ්ඩයි. උදාහරණ ලියන්න. උදාහරණ ලියන්න පුතේ. මෝටර් රථ, මෝටර් රථ, පරිගණක, මෝටර් රථ පරිගණක වගේ දේවල්. හරිද ළමයි? හරිද? ඊට පස්සේ පුතේ ලියන්න සාප්පු භාණ්ඩ. ඊළඟ ලියන්න සාප්පු භාණ්ඩ. සාප්පු භාණ්ඩ. ඒ කියන්නේ සාප්පුවකට ගිහිල්ලා භාණ්ඩ තොපරලා ක්වොලිටි එක බලලා මිල බලලා තමයි මේව මිලදී ගැනීම කරන්නේ. ලියන්න පුතේ එහෙනම් මිල ගණන් සහ ගුණත්වය. මිල ගණන ගුණත්වය සසදා බලා මිලදී ගන්නා භාණ්ඩ වේ. හරිද? උදාහරණ ලියන්න පුතේ. ඇඳුම් පැළඳුම් ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් ගෘහ භාණ්ඩ, හරිද? ඊට පස්සේ පුතේ නොසෙවූ භාණ්ඩ. ඊළඟ ලියන්න පුතේ නොසෙවූ භාණ්ඩ. නොසෙවූ භාණ්ඩ. නොසෙවූ භාණ්ඩ. ඒ කියන්නේ පුතේ මේක පාරිභෝගිකයන්ට අවශ්‍යයි. හැබැයි එයාලා වෙළඳපොළ තුල මේකට විශේෂයෙන් සොයන්නේ නැහැ ළමයි. හරිද? ඒ කියන්නේ හැම ඒ කියන්නේ පාරිභෝගිකයන්ට නොදැනුවත් මේ සම්බන්ධව. ඒක තමයි වැඩේ. හැරලා නොසෙවූ භාණ්ඩ කියන්නේ ඒකයි. ලියන්න පුතේ පාරිභෝගිකයින් පාරිභෝගිකයින්,
පාරිභෝගිකයින් සාමාන්‍ය මිලදී ගැනීමකට නොසිතන සාමාන්‍ය මිලදී ගැනීමකට නොසිතන සාමාන්‍ය මිලදී ගැනීමකට නොසිතන නොසිතන පාරිභෝගිකයන් නොදන්නා භාණ්ඩයි. පාරිභෝගිකයන් නොදන්නා භාණ්ඩයි. පාරිභෝගිකයන් නොදන්නා භාණ්ඩයි. පාරිභෝගිකයන් නොදන්නා භාණ්ඩයි. උදාහරණ කියලා කියන්න පුතේ ජීවිත රක්ෂණ ඔප්පු ජීවිත රක්ෂණ ඔප්පු උදාහරණ දෙන්න උදේට මිනි පෙට්ටි කියලා. හරිද? ජීවිත රක්ෂණ ඔප්පු මිනි පෙට්ටි. අතර ඒකට කියන පුතේ අපි අවමංගල්‍යාධාර සේවා. හරිද? හරි. ඔන්න ඔය දේවල් ටික දැනගන්න ඕන පුතේ භාණ්ඩ සම්බන්ධව කතා කරද්දී. හරි. පැහැදිලි ළමයි. හරි මම හිතනවා මම ඔය කියලා දීපු දේවල් ටික සම්බන්ධ පුතේ ඔයාලට ප්‍රමාණවත්ව අවබෝධයක් ආවා කියලා. හරිද ළමයි? අපි ඒ වගේ ළමයි ඉතින් කොටසින් කොටස කතා කරයියන් මේක ළමයි තව පොඩි කොටසක් තියෙන පුතේ ඒක කරලා ඔය කොටස ඉවර කරනවා මම. හරිද? ඊළඟ දවසේදී. ඊළඟ අලුත් කොටසට යනවා. හරිද? කළමනාකරන විකාශනය ඒවා කොටස් කතා කරන්න තියෙනවා ළමයි අපිට. කළමනාකරන මූලධර්ම සහ කළමනාකරන විකාශනය කොටස් කතා කරන්න තියෙනවානේ. ඒ කොටස් වලට ඊළඟට යනවා. හරි ළමයි. එතන පුතේ මේ නෝට් එක හොඳට කියවන්න බලන්න අවශ්‍ය කොටස් ලියා ගන්න. හරිද? මේක ඉතුරු කොටස් ළමයි එහෙනම් අපි අනිත් දවසේදී සාකච්ඡා කිරීම කරනවා. පැහැදිලිද ළමයි? රයිට්. එහෙනම් මොන හරි ගැටලු සහගත තැන් තියෙනවා පුතේ කියන්න. ඔයාලා පුතේ පොත් ටික හදාගත්තට පස්සේ අපේ අර නම් එකට තමයි මේ එවන්න ෆොටෝ එකක් ෆොටෝස් එවන්න ඒවල ටික කරගන්න පිළිවෙලට. එළම පුතේ කාලසටහන අනුව පිළිවෙලට පන්ති වලට සම්බන්ධ වෙන්න පන්ති ටික කරගෙන යන්න. හරිද? හරි. එහෙනම් ඒ ටික තමයි පුතේ කියන්න තියෙන්නේ. අපි අනිත් දවසේදී එහෙනම් ඊටු කොටස සාකච්ඡා කිරීම කරමු. හරි. එහෙනම් ආයුබෝවන්.